ඉතින් ඔයාලා ඕන ඉතින් අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ හරියටම Windows 11 දිර කම්පියුටර් එක හරියටම කිසිම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන හරියටම ස්ක්‍රීන් රෙකෝඩ් කරන විදිහ හරියට ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එකට සෙට් ලයින් හරියට නැගින් ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යන් වීඩියෝ එකට ඉතින් මුලින්ම කරන්න ඕනේ ඉතින් මුලින්ම කරලා ඉතින් PC එක ඔන් කරන් ඉන්න බෑ. ඉතින් PC එක ඔන් කරගත්තට පස්සේ ඉතින් Windows 11 දින කම්පියුටර් එක නම් ඉතින් මෙතන බලා ගන්න පුළුවන් පොඩි සර්ච් බාර් එකක් තියෙනවා. ඉතින් Windows 10 තියෙන එක නම් මෙතන දිගට තියෙන්නේ. ඉතින් මෙතන සර්ච් කර ගන්න ඕනේ shipping tool කියලා. හරි. shipping tool කිය සර්ච් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මේ වගේ icon එකක් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන side එකේ දෙන මෙතන open කියලා. ඉතින් මේකට හැරලා click කරන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ තිත් තුනක් විතර පේනවා ඉතින්. මේ තිත් තුන උඩ හැරලා click කරන්න. ඉතින් ඊට පස්සේ ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් setting කියලා එකක් තියෙනවා. ඉතින් මේකට හැරලා click කරන්න. ඉතින් පොඩ්ඩක් මේක මෙහෙම හිට පල්ලෙහාට එන්න. හරි. ඉතින් තා පල්ලෙහාට පොඩ්ඩක් ගිහින් තා පල්ලෙහාට. ඉතින් මෙන්න මෙතන ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එක මේකට ටික් එක දාලා ඔන් කරගන්න. හරි. ඉතින් දැන් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික් එක දැම්ම මේක ඔන් කරොත් ඉතින් ඔයාලගේ කම්පියුටර් එක කනෙක්ට් කරලා තියෙන මයික් තියෙන්නේ. අන්නේ මයික් එකෙන් ඇහෙන ඔඩියෝ එක තමයි මෙතනින් රෙකෝඩ් වෙන්නේ. මේක ඔන් කරලා තිබ්බොත් ඕෆ් කරලා තිබ්බොත් ඉතින් ඔඩියෝ එක රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක ඔන් කරොත් එන්නේ ඉතින් දැන් ඔයාලා දැන් උදාහරණයක් විදිහට දැන් ඉතින් ඔයාලා PC එක YouTube එකේ music එක play කරන්න හරි මේ PC එකෙන් ඇහෙන music එක තියෙන්නේ. අන්නේ music එක record වෙන්න ඕන නම් ඉතින් මේ ටික එක තුන් කරන්න. නැත්නම් ඉතින් ඒකේ පාන මේක off කරන්න. හරි ඉතින් එච්චරයි ඉතින් ආයි ඒ විදිහට උඩරම එන්න. උඩරම ආවට පස්සේ මෙතන වම් පැත්තේ තියෙනවා මේ back වෙන ලකුණ. ඉතින් ඒක click කරලා back වෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ පොඩි දර ලකුණකුත් එක new කියලා එකක් තියෙනවා. ඉතින් මේ උඩ දෙකට click කරන්න. හරි. ඉතින් ඊට පස්සේ දැන් අපේ monitor එකේ screen එක පොඩ්ඩක් black වුණා. ඉතින් මේ පොඩ්ඩක් බලා ගන්නකොට මැද දන ලකුණක් තියෙනවා. ඉතින් ඒ දන ලකුණ දැන් ඔයාලගේ monitor එකේ screen record down on place එක තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් full screen record එකක් දාලා ඉතින් මේ දන ලකුණ උඩටම ගෙනල්ලා mouse එකේ right click එක click කරගෙන මේක මෙහෙම පල්ලෙහාට මැදන් එන්න. හරි. ඉතින් ඔන්න දැන් මම ඒක මේ විදිහටම පල්ලෙහාට මැදන් ආවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන start කියලා තියෙනවා. ඉතින් මේ උඩ හැරලා click කරන්න ඉතින් මෙතන තප්පර ගණක් down වෙනවා. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් දැන් ඉතින් screen video එක record වෙනවා ඉතින්. ඉතින් ඔච්චරයි ඉතින් වැඩි කැට යන්නේ නැහැ. ඉතින් සරලයි පහසුයි. ඉතින් ඔන්න දැන් ඔයාලට බලා ගන්න මම දැන් ඔන්න ස්ක්‍රීන් රෙකෝඩ් එක රෙකෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතින් මේක සේව් වුණා මේ හරියට ඔයාලගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා ඉවරනට පස්සේ මෙතන රතු පාටින් වලට පේනද පොඩි කොටයක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරලා ඉතින් මෙතනින් ඔයාලගේ මේක සේව් වෙන්න ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා ඉවරලා මෙතනින් සේව් කරන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් උඹලට පෙන්නන්න ඕන හන්ද තමයි ඉතින් ඔන්න දැන් මම ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා පෙන්නුවේ. ඉතින් ඔන්න මම දැන් ඒක කැන්සල් කරගන්න. හරි. ඉතින් ඔන්න ඔහමයි හරියටම කිසිම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් නොකර Windows 11 එකට වෙන software එකක් කරා හරියටම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාන්න. හරි නේද? අද වීඩියෝ එක වලට වැදගත් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන් ඔය පළහැදට රතු පාට subscribe button එකට එක සැරයක් click කරලා එහා පැත්තෙන් notification bell එකන පයින් එකක් ගහලා තියාගන්න. එතකොට ඉතින් මම වීඩියෝ එක දාපුවම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තව දවසක මේක බෑන් වීඩියෝ එක සෙට් වෙන්න තිය අදට කියන්න. ජය වේවා. bye මං ගියා එහෙනම්.